දවසක් අද දේශපාලනය ගැන පොඩ්ඩක් කතා කරන්න උත්සාහ කරනවා. මොකද ලැබිලා තියෙන අලුත් ආරංචි යන විදිහ දිහා බලපුවාම විශේෂයෙන් සජබේ මිලානෝ රෝම් වල මේ නගරවල සජබ සමසි සමාගම් හදන්න හිට රත්පහන් මැතිතුමා සහ චිත්‍රාල් තුමා ඇවිල්ලා කියනවා සුබ පතනවා මුලින්ම ඒ සමසි සමාගම ශක්තිමත් වෙන්න කියලා. මොකද අපි හැමදාම දකුණ කඳවුර ශක්තිමත් කරන්න ඕනේ නිසා. හැබැයි මං කියන්න යන්නේ ඒක නෙමේ. එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයා විනාශ කරන කුමන්ත්‍රණය දැන් පටන් අරගෙන තියෙනවා සිරිකොතෙන්ම. පාක්ෂිකයා විනාශ කිරීම. හැබැයි එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරනකම් සජබෙක් අහුවෙන්නේ නැහැ. සජබෙක් අහු කරන්න සජිත් ප්‍රේමදාසට අවශ්‍යකුත් නැහැ. ඔය රනිල් මහත්තයාගේ නම් උපතින්ම මේ අර ලැජ්ජනහර කපලානේ තියෙන්නේ. ඒක නිසා රනිල් වටේ ඉන්න රනිල්ව හැමදාම ජනාධිපති වුණත් පන්නන්න වැඩ කරපු රනිල් වටේ ඉන්න වැඩ බැරි සෙට් එක සිරිකොත රැකගෙන UMP කියන අකුරු 4 අකුරු 3 රැකගෙන මේ පාක්ෂිකයා විනාශ කරගෙන නමට බෝඩ් ලෑල්ල තියාගෙන ඉන්න ලොකු සැලැස්මක් තියෙනවා. හැබැයි මේකේ 2029 ජනාධිපතිවරණයේදී අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉල්ලනවා. ඉල්ලන්නේ පොදු අපේක්ෂකයා වශයෙන්. අද තියෙන පීඩනය සහ මර්ධනය එතකොට රාජපක්ෂ විරෝධී මේ හඬත් එක්ක බිම්බට්ටමින් හිමිසිරුව රාජපක්ෂලාගේ කඳවුර නැගිටිනවා. එතකොට සජබේ කුණුගොඩ UMPට දාලා කියන්නේ හොරු UMP කාර්යෝ කියලා සජව පිරිසිදුයි කියලා ගියාට සජබේ ඉන්නේ සෙට් එකකේ ෆයිල් රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟත් තියෙනවා සම්පූර්ණ ෆයිල් ටික සජිත්ගේ ඉඳලා. එතකොට අනිවාර්යයෙන්ම පොදු අපේක්ෂකයා රනිල් 2029 දී ජනාධිපතිවරණට ඉල්ලනවාමයි. ඒ වගේම මේ අර්බුදත් එක්ක ජනතාව අනිත් පැත්තට රනිල්ව මේ සැරේ ඡන්දයෙන් පත් කරන එක පත් කරනවා ලියලා තියාගන්න ඕන කෙනෙකුට දැන් 2029 වෙනකන් බනින්න පුළුවන්. හැබැයි ඒ පත් වෙච්ච ගාම සජිත් වෙන ඉරණම මොකක්ද කියන එකක් දන්නවා. ඒක දැන් කියන්නේ නැහැ. ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දුන්නාන් පස්සේ දිනනවත් එක්කම සජිත්ට වෙන ඉරණම පැහැදිලිව මම එදාට කියන්න. මොකද දැනට යන විදිහට අනිවාර්යෙන්ම කිසිසේත් මේ දෙකොල්ලෝ එක්ක අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ UMPයි සජපේ එක එක්ක අහුවෙන්න දෙන්නෙත් නැහැ. ඒක මේ නායකත්වයට පොරකන UMP උන් දෙන්නෙත් නැහැ. අර ඔළුව උඩ තියාගෙන ඉන්න රනිල් සජිත් දෙන්නෙත් නැහැ. හැබැයි මේ සජිත්ගේ තියෙන මේ එක්ක වෙන්න නැති මේකෙන් දකුණු කඳවුර විනාශ වෙලා පොදු අපේක්ෂකෙක් රනිල් 2029 අනිවාර්යෙන් එන ඊට ඉස්සෙල්ලා මං හිතන්නෙත් නැහැ ගණී කියලා ආණ්ඩුව ඇනගෙන නන්නත්තර කරගෙන මිනිස්සු පාරට බහලා එළවන තැනට ඇවිල්ලා ඡන්දයකට එනකම්ම රනිල් වික්‍රමසිංහ ඉන්නවා. සමහර 2028 වෙන්නත් පුළුවන්. මේ මැතිවරණය එන්නේ අනිවාර්යයෙන්ම එදාට මම කියන්නම් ඒ ජයග්‍රහණයත් එක්කම රනිල්ගේ මොකද්ද වෙන්නේ කියලා. හැබැයි මම එක දෙයක් ස්ථීරයෙන්ම කියනවා රනිල් වික්‍රමසිංහ ඊළඟ ජනාධිපති වෙච්ච ගාම මම අනිවාර්යයෙන්ම පල්ලහැට ඇවිල්ලා පාස්කු කොමිසමේ ඔය තියෙන ඔය පොත් ලියපු එතකොට ඔය මේක හංගපු ඔක්කොම වෙනුවෙන් මොකද මම දන්නවා රනිල් වික්‍රමසිංහ මේ සැරේ ආපු ගාම මුල් හරිය රට හදයි ආයේ. හැබැයි ආපු ගාම අනිවාර්යයෙන් පාස්කු කොමිසමේ මේ හොර හැත්ත මේ හංගපුවා මේ ඩීල් දාපුවා මේ ඔක්කොම ඔප්පු කරලා අවශ්‍ය පුද්ගලයෝ යටට යනවම තමයි ඉරගෙවල් වලට යනවම තමයි. එහෙනම් රටට ජය වේවා සුබ වේවා. මොකද අද තවත් රුපියල් 3යි තියෙන්නේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ ආණ්ඩුව. රුපියල් 3යි තව තියෙන්නේ ගෝඨාභය පහු කරන්න. අද ගෝඨාභය මේ රට ගෝඨාභය යද්දී රුපියල් යූරෝ එක රුපියල් 382යි. දැන් වෙද්දි 379යි. එතකොට තව මොකද රනිල් වික්‍රමසිංහ ගත්තාන් පස්සේ 314ට බැස්සා. හැබැයි ඒකින් තමයි මේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ එක්කහලා රනිල්ව එළෙුවේ. මොකද රුපියලේ අවපාත වෙනකන් තමයි විශාල වශයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන් ශක්තිමත් වෙන්නේ. එනවා රටට ජය වේවා.